YouTube channel, and if you are new to my channel, yes, I am Gihani, and keep watching. Hello everyone. ඉතින් මට අද normal class තියෙන දවසක්. හැබැයි මම වීඩියෝ එක කරන්න හිතුවේ මම ගොඩාක් කල් ඉඳන් යන්න ආසාවෙන් හිටපු තැනකට මම අද යන්න plan කරන් ඉන්නවා. ඉතින් අපි බලමු මගේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා. මම 8:45 වගේ වෙද්දි ඉන්ස්ටිටියුට් එකට ආවා. ඊට පස්සේ එතන වැඩ ටිකක් ඉවර කරලා ලයිබ්‍රරි එකේ චූටි වැඩක් තිබ්බා. ඒකත් ඉවර කරලා මම ප්ලෑන් කරන් හිටපු තැනට යන්න. තව යාළුවෙක් ඉන්න නිසා යා යනකන් චූටි වෙලාවක් ඉන්න වුණා. ඉතින් ඔහොම ඉතියි අපිට එකපාරටම රාමෙන් කන්න ආසාවක් ආවා. ඉතින් අපි ගියා රාමෙන් එකක් කන්න. ඉතින් අපි අද ආවේ බම්බලපිටියේ තියෙන 7-7 එකට. මම නම් මේකට ආව දැන් දෙපාරක් විතර. ඉතින් as usual මම maximum spice එක තමයි කෑවේද. ලොකුගේ පොඩි එක. ඉතින් මට කොච්චර කෑවත් එපා වෙනද කෑමකම රාමෙන් කියන්නේ. හැබැයි මම දන්නවා හොඳ නැහැ කියලා. හැමදාම හිතනවා අද කාලා නවත්තනවා කියලා. ඊළඟ දවසෙත් ඒකම හිතලා ආයෙත් කනවා. ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. ඉතින් රාමෙන් එකත් කාලා සැර වැඩි නිසා අයිස්ක්‍රීම් එකකුත් කාලා ආයෙත් අයිස්ක්‍රීම් එකක් කෑවා. ඊට පස්සේ ඉතින් අපි යන්නේ දැන් මේ අපි යන්න ප්ලෑන් කරන් හිටපු තැනට. අපි අද ආවේ කොල්ලපිටිය අලුතෙන්ම ඕපන් කරපු Heavenly Bubble Tea එකට. ඉතින් ගොඩාක් varieties තිබ්බා select කරගන්න නම්. මේ තියෙන්නේ chocolate and banana bingsu එක. අපි bubble tea වලින් නම් ගත්තා chocolate bubble tea එකක් ගත්තා, matcha එකක් ගත්තා, අනිත් එකේ hazelnut මොකද එකක් මට නම හරියට මතක නැහැ. අපි මේ මුලින්ම දැන් bingsu එක try කරනවා. ඇත්තටම ඒකේ රස නම් අවුලක් නැහැ shape. නමුත් ප්‍රයිස් එකට නම් මේ පෝෂන් එක ඇත්තටම වර්දි නැහැ. අපි දැන් ওই ටේස්ට් එක බලනවා. හැබැයි අපිට hina යනවා. අපි ඒක එක්ස්පෙක්ට් කරපු තරම් ඇත්තටම රසක් තිබ්බේ නැහැ. ඉතින් අපි ඒක මාර එක්සයිට්මන්ට් එකකින් ගිය එක බොන්නේ උනාට ඇත්තටම ඒක ලොකු රසක් නැහැ අපිට. මං ෂෙයා කරගන්න ඇත්තටම මගේ honest opinion එක මම නම් කාටවත් recommend කරන්නේ නැහැ මේ place එක. අපිත් social media වලින් දැකලා තමයි ගොඩක් ආසයි තියලා ගියේ මේ place එකට. හැබැයි අපි ගෙවපු ගානට නම් අපි satisfied නැහැ ඇත්තටම. ඊට පස්සේ අපි ඉතින් photos ටිකකුත් අරගෙන අපි ගෙදර ආවා. මම මේ vlog එකට දාන්න වැඩ ටික plan කරගෙන හිටියට මට class time එකත් එක්ක ඇත්තට මේක manage කරගන්න අමාරු නිසා දවස් දෙකකට තමයි මට ඒ ටික ඔක්කොම දාගන්න උනේ. ඉතින් මං හිතුවා මේ වීඩියෝස් උත් මේ vlog එකෙන්ම ගේන්න. මම උදේ class එකේ නම් කුත් record කරේ නැහැ. class එකෙන් පස්සේ මං කෙලින්ම ගියා ක්‍රස්කට් එකට. මගේ ඒකේ pedicure එකට appointment එකක් දාලා තිබ්බා. ඒකට තමයි මං ගියේ. ඉතින් මම වෙනදාට නම් යවෙන්නේ ගොඩක් වෙලාවට ජායල දින nail spa එකට. නමුත් මම කොළඹ ගිය නිසා මම වෙනසකටත් එක්ක ක්‍රස්කට් එකේ තියෙන nail spa එකට appointment එකක් දැම්මා. ඒතර මම මේකත් once a month අනිවාර්යෙන් කරගන්න try කරන දෙයක්. ඒක මාරම relaxing දෙයක්. And this is my favorite part. මම මාර ආසයි මේ වෙලාවට හිටියේ. කොහොමත් මම එදා නම් කරේ basic pedicure එකක්. ඒක කොහොමත් පැයක් වගේ තමයි ගියේ. පස්සේ අපි උදේ ඉඳන් මුකුත් කාලා හිටුවේ නැති නිසා අපි ගියා ස්ට්‍රීට් බර්ගර් එකට. This is my first time at street burger and it was good. හරිම fresh එකට තිබ්බා කෑම. අනිවාර්යෙන් මං ආයෙත් එතනට යනවා.
ඊට පස්සේ අපි තව ප්ලේස් එකකට ගියා. මේකත් අපි ගොඩාක් කාලේ ඉඳන් try out කරන්න හිටපු තැනක්. මොචියාටෝ. මේකේ ඒගොල්ලෝ දැනට අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් 110ක් වගේ ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. මං හිතන්නේ ඩිස්ප්ලේ කරලා තියෙන නම් හරිම අඩු ප්‍රමාණයයි. අපි එදා ගත්තේ බෙල්ජියම් චොක්ලට් එකයි and banana date අයිස්ක්‍රීම් එකයි ගත්තේ මං හිතන්නේ. බෙල්ජියම් චොක්ලට් එකට නම් මං ගොඩක් ආස වුණා. මේක තියෙන්නේ මරයින් ඩ්‍රයිව් එකේ. මේක ළඟ තව බ්‍රාන්ච් එකක් තියෙනවා තලවතුකොට. ඉතින් අයිස්ක්‍රීම් දෙකත් අරගෙන පොඩක් රිලැක්ස් එකේ හිටියා. හරිම ලස්සනයි මෙතන. හැබැයි මාර අවුවයි. අවුව වුණත් මං මාර ආසයි බීච් එක ළඟට වෙලා ඉන්න. ඒක නිසා ඉතින් මෙතනලා චුට්ටක් වෙලා හිටියා.